මෝර්නින් හැමෝටම. ඉතින් කොහොමද? මට නම් අද ටිකක් ෆ්‍රී දවසක්. ටිකක් නෙමෙයි හොඳටම ෆ්‍රී දවසක්. හැබැයි ඉතින් පේනවනේ අද දවස පටන් ගැම්මෙන්ම වහිනවා. වහිනවා විතරක් නෙමෙයි හොඳටම සීතලයි. ඉතින් මම උදේ නැගිටලා වොෂ් එකක් දාලා මෙන්න මේ විදිහට බලාගෙන හිටියා. ඉතින් චුට්ටක් එළියට වෙලා. ඊට පස්සේ ඉතින් ඔන්න මම ටී එකකුත් හදාගෙන වැස්සේ උණුවෙන්ම ඉතින් ඒක බිව්වා. ඉතින් කියන්න ඕනේ මං වෙනදට නම් උදේට ටී එකක් බොන්නේ නැහැ. මම කරන්නේ උදේම නැගිටලා වතුර එකක් බොනවා. වතුර එකක් බීලා ඊට පස්සේ චුට්ටකින් කනවා. හැබැයි ඉතින් අද වැස්සනේ. ඉතින් මට වැස්ස හිතුණා වෙනදා වගේ නැතුව උදේම උණුමුණු රසම රස ටී එකක් බීලා දවස පටන් ගන්න. ඊට පස්සේ ඉතින් මට තිබුණ පොඩි නෝට් වගේක් හදාගන්න. මං හිතුවා ඉතින් මේ වෙලාව හොඳයි ඒ නෝට් එක හදාගෙන ඉවරයක් කරගන්න කියලා. ඉතින් මං පටන් ගත්තා මගේ ඒ නෝට් එක ඉක්මනට නෝට් ඩවුන් කරගන්න. ඉතින් ඔයාලට ඔය මං දැන් පෙන්නන්නේ මං චුට්ටක් නෝට් ඩවුන් කරගෙන ඉවරයි ඒ පොතේම. හරි එහෙනම් ඉතින් අපි ඉස්සරහට යමු. ඉතින් මට දැන් ලියාගන්න පොඩි නෝට් එකක් තිබුණා. මං ඒකත් මේ වෙලාවෙම ඉවරයක් කරා. ඉතින් ඔයාලට මේ විදිහට පේුණාට මේවට චුට්ටක් ඉතින් වෙලාව ගියා. මං ඉතින් ෂෝට් කරලා ඉතින් මේ වීඩියෝ එකට ඔයාලට ඒ ටික දැම්මේ. ඉතින් බලන්නකෝ. දවසක ඉඳන් තමයි මල් ළඟ මෙන්න මේ පොත තියෙන්නේ. මට ඉතින් දැක්ක වෙලාවේ මේක අද චුට්ටක් කියවලා බලන්න ඕනි කියලා හිතුණා. මේක ඉතින් තියෙන්නේ චුටි ලස්සන සුරංගනා කතා වගේ ඒවා තමයි ඉතින්. හැබැයි ඉතින් හරි ලස්සනයි. මං ඉතින් චුට්ටක් කියවලා බැලුවා. හරිම ලස්සනයි. ඔය අතරේ මට පොඩි කම්මැලිකමකුත් ආවා. ඒ කම්මැලිකම යන්නත් එක්ක මගේ ඔළුවේ තිබුණා මං කොහේ හරි මොකක් හරි දැකපු පොඩි චිත්‍රයක්. ඉතින් මට හිතුණා ඒක මතකෙන් චුට්ටක් ඇඳලා බලන්න ඕනි කියලා. මට ලොකුවට චිත්‍ර අඳින්න නම් බෑ. ඒ වුණාට මං ඉතින් පුළුවන් විදිහට චූටිවට ඉතින් ඇඳා. මං ඔය මල් ළඟ තිබ්බ කටුකොලයක තමයි ඉතින් ඕක ඇඳේ ඉඳ තිබ්බ තැනක. බලන්නකෝ ඉතින් ඔයාලත් ඒක ලස්සනයිද කියලා. මට නම් ඉතින් ලස්සනයි. මේ වෙද්දි නම් ගොඩාක් හවස් වෙලා තියෙන්නේ. ඒ වුණාට ඉතින් තාම උදේ වගේම තමයි වහිනවා. ඔයාලට සද්ද ඇහෙනවා ඇතිනේ. ඉතින් මං අදට මේ vlog එක නතර කරනවා. මේක චූටි vlog එකක්. ඉතින් වෙනත් දවසක ටිකක් දිග වීඩියෝ එකකින් හම්බෙනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඒ වගේම තමයි මම මේ අන්තිමට දාන වීඩියෝ ක්ලිප් එකත් අනිවාර්යෙන්ම බලන්න. හැමෝටම සනයි. කොච්චර කරදර පිට කරදර ආවත් ඒ හැම දෙයක්ම අල්ලාගෙන දරාගෙන ඉදිරියටම යන්න. ඒ හැම කෙනෙක්ම දවසක රෝස මල් අතුරපු පාර